හලෝ කොහොමද ඉතින්? ඔන්න එහෙනම් PC Game Hut YouTube channel එකට අලුතෙන් තවත් වීඩියෝ එකක් අරගෙන මං ආවා. ඔයාට වටින කියන ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. එතකොට අපි මේ දවස් ටිකේම එක දිගට කතා කළේ මේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර. මෙන්න මේ කියන රියදුරු බලපත්‍ර සෙක්ෂන් එක. අලුතෙන් වාහන පන්තියකට ලයිසන් එකක් ගන්න, අලුතෙන් ලයිසන් එකක් ගන්න, බර වාහන ලයිසන් එක ගන්න, ලයිසන් එක නැති වුනහම කොහොමද ගන්නෙ, ලයිසන් එකේ මොකක් හරි දෙයක් වෙනස් කරගන්නේ කොහොමද, අර පරණ සුදු කාඩ් එක වෙනුවට ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රයක් ගන්න කොහොමද, මෙන්න මේ කියන කොටස් ටික තමයි කතා කළේ. හැබැයි අපි රියදුරු බලපත්‍ර ගැන දැන් 100ට මං හිතන විදිහට, ඒ කියන්නේ මම දන්න විදිහට 99ක් විතරම කතා කරලා තියෙන්නේ. මේ වීඩියෝ සෙට් එකම මේ උඩ තියෙන ලින්ක් එකෙන් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා පොඩ්ඩක් එක එක බලන්න. ඔයාට වැදගත් වෙන, ඔයාට අවශ්‍ය වෙන දෙයක් තියෙනවා නම් එතනින් ගන්න පුළුවන්. හරි. එහෙනම් මං ඊළඟට අදාරගෙන ආවේ මේ වාහන ගැන. වාහන සහ රියදුරු බලපත්‍ර දෙකම මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. වාහන ගැන තමයි මේ පොඩි වීඩියෝ එක අරගෙන ආවේ. මොකද්ද මේ, කොහොමද වාහනයක ඔයාගේ නම්බර් ප්ලේට් එක නැති වුණොත්, දෙකට කැඩුනොත්, විනාශ වුණොත් කොහොමද නම්බර් ප්ලේට් එක ගන්න කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. හරිද? එතකොට මෙන්න මේ විදිහට රියදුරු වාහන කියන එකට ගිහිල්ලා එතන තියෙනවා dmt.gov.lk කියන වෙබ්සයිට් එකට තමයි යන්න ඕනේ. මම ඒක පහළ ලින්ක් එකේ දාලා, මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයා මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ වාහන කියලා තියෙනවා. වාහන කියන තැනට ගිහිල්ලා එතනින් ඔයාට යන්න පුළුවන් රියදු ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කරගන්න කියන තැනට. එතෙන්ට ගියාට පස්සේ තියෙනවා වාහනේ අංක තහඩුවක අනුපිටපතක් හෝ ඉංග්‍රීසි අක්ෂරයක් සහිත වාහනයක ස්ටිකරයක අනුපිටපතක් ලබා ගැනීම කියලා. මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම ඩොකියුමන්ට් ටිකක්. CMT 65 ඇතුම් පත්‍රය, උකසක්, පරමයිතියක් බද්දක් ලියාපදිංචි වී ඇතනම් අංක තහඩුව ස්ටිකරය අනුපිටපතක් නිකුත් කිරීමට විරෝධත්වයක් නොමැති බවට අදාළ ආයතනයෙන් නිකුත් කර ලිපිය, අංක තහඩුව ස්ටිකරය මුල් පිටපත විකෘති වී හෝ අර්ධ වශයෙන් විනාශ වී ඇතනම් එය ඉදිරිපත් කරන්න ඕනේ. ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් ඕනේ කියලා තමයි තියෙන්නේ. හැබැයි මේක අර කලින් ඒවට වඩා ඔයාට පැහැදිලි නෑ. ඒ වගේ දෙයක් තේරෙනව නේද? හරි, මටත් ඒක තේරුණා. එතකොට මටත් මේක පැහැදිලි නැති නිසා මං පොඩ්ඩක් මේක ගැන හොයලා මේකට අදාළ වෙන හරිම ඩොකියුමන්ට් ටික මං වෙනම ඩොකියුමන්ට් එකකින් ඔයාට හදාගෙන ආවා. ඒ ටික අරගෙන ගියා නම් ඔයාට නම්බර් ප්ලේට් එක නැති වුණොත් ගන්න සහ විකෘති වෙලා තිබ්බොත් ගන්න විදිහට අදාළ ලිපි ලේඛන ටික මං වෙනම හදලා තියෙනවා. ඔන්න ඒ ටික තියෙනවා. වාහනයක අංක තහඩුවක අනුපිටපතක් හෝ අංක තහඩුව නැති වූ විට ලබා ගැනීම. අවශ්‍ය ලියකියවිලි. ඔයාගේ වාහනේ අංක තහඩුව නැති වෙලා නම් ඔයා පොලිසිය පැමිණිල්ලක් දාන්න ඕනේ. අංක තහඩුව නැති වෙලා නැත්නම් ඒක ඕනේ නැහැ. ඒක මම මේ රතු පාටින් ඔයාට මාක් කරලා තියෙනවා. ඔයාගේ නම්බර් ප්ලේට් එක නැති වෙලා නම් තමයි පොලිසිය පැමිණිල්ලක් දාන්න ඕනේ. ඔයාගේ ID එක ඕනේ. ID එකේ ෆොටෝකොපි එකක් එක්ක අරගෙන යන්න. වාහනේ පොත ඕනේ. ඒකේ ඡායා පිටපතක් අරගෙන යන්න. ඔයාගේ වාහනේ උකසක්, පරමයිතියක් බද්දක්, ඒ කියන්නේ ෆිනෑන්ස් එක වගේ මොනවා හරි තියලා තියෙනවා නම් අංක තහඩුව නිකුත් කිරීමට විරෝධතාවයක් නොමැති බවට අදාළ ආයතනයෙන් නිකුත් කර ලිපිය. මේ ස්ටිකරය කියන එක නම් ඒක වැඩි හිතන්න එපා. ඔයාගේ නම්බර් ප්ලේට් එකක් නිකුත් කළාට කමක් නැහැ කියලා ඒ ආයතනයෙන් දෙන ලිපියයි VIC ස්ටිකර් එක. VIC ස්ටිකර් එක පොඩි ස්ටිකර් එකක් තියෙන්නේ. ඒක මොකක්ද කියලා ඔයාට දැකලා ඇති. අර වාහනේ අංකෙම තියෙන පොඩි ස්ටිකර් එකක්. අන්න ඒක ඕනේ. ඊට පස්සේ අංක තහඩුව විකෘති වෙලා හරි අර්ධ වශයෙන් විනාශ වෙලා නැත්නම් ඒක ඉදිරිපත් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයාගේ නැති වෙලා නිසා මේ කොටස ඔයාට දෙන්න බෑ. හරිද? ඒක නිසා ඔයා ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් එක නම්බර් ප්ලේට් එකක් නැති වෙලා නම් අනිත් අංක තහඩුව තියෙනවා නම් ඒක ඕනේ. දෙකම නැති වෙලා නම් ඒකත් ප්‍රශ්නයක් නැහැ. CMT 65 කියන අයදුම්පත ඕනේ. මේ අයදුම්පත ඔයාට මම පහළ ලින්ක් එක දාන්නම්. dmt.gov.lk වෙබ් අඩවියෙන් භාගත කරගන්න පුළුවන්. මොකද මේක ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ තියෙනවා ඕනේ කියලා. නමුත් ඒකේ කියලා නම් නැහැ අංක තහඩුව නැති වුනහම ඕනේ කියන එක සම්බන්ධයෙන්. ඒ ඇප්ලිකේෂන් එකට ගියාම. ඒක පොඩ්ඩක් ඒත් මම මෙතන තියෙන නිසා තමයි දැම්මේ. ඒක නිසා ඔයා ගන්නවට වඩා එතෙන්ට ගිහිල්ලා ගන්න කාර්යාලේ අවශ්‍ය වුණා. හරිද? එන්නේ ටික තමයි ඕනේ. ඔයාගේ නම්බර් ප්ලේට් එක නැති වෙලා නම්. පොලිස් පැමිණිල්ලයි
ඔයාගේ ID එකයි වාහනේ පොතයි ෆිනෑන්ස් එකක් මොකක් හරි එහෙම එකක් තියෙනවා නම් ඒ ආයතනයෙන් ගත්ත ලිපියයි VIC ස්ටිකරෙයි අනිත් අංක තහඩුවයි අරගෙන ගියා නම් හරි. හැබැයි ඔයාගේ මේ වාහනේ අංක තහඩුව කැඩිලා නම් වාහනේ නම්බර් ප්ලේට් එක කැඩිලා නම් එතකොටත් ඔයාට ආයි එකක් ගන්න ඕනේනේ. අන්න එතකොට ඔයාට ඕන වෙන්නේ ඔයාගේ ID එකයි වාහනේ පොතයි මේක ෆිනෑන්ස් එකක් එහෙම කළා තියෙනවා නම් ඒ ආයතනයෙන් අනුපිටපතක් දුන්නට විරුද්ධත්වයක් නැහැ කියලා දෙන ලිපියයි VIC ස්ටිකරයයි ඔයාගේ දෙකට කැඩිච්ච අංක තහඩුවයි අනෙත් අංක තහඩුවයි අරගෙන ගියා නම් හරි. මං හැම වෙලෙම මේ CMT 65 කියන එක කියන්නේ නැත්තේ ඒක වෙබ්සයිට් එකේ තියෙනවා. නමුත් ඒක අවශ්‍ය වුණොත් ඔයාලට කාර්යාලයෙන් ගන්නත් පුළුවන්. ඒක නිසා වාහනේ මොකක් හරි ඒ කියන්නේ නම්බර් ප්ලේට් එක කැඩිලා නම් පොලිස් පැමිණිල්ල අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ ID එකයි වාහනේ පොතයි ෆිනෑන්ස් එකෙන් මේ නම්බර් ප්ලේට් එක දුන්නට විරුද්ධ තත්ත්වයක් නැහැ කියලා දෙන ලිපියයි VIC ස්ටිකර් එකයි දෙකට කැඩිච්ච අංක තහඩුවයි අනෙත් අංක තහඩුවයි අරගෙන ගිහිල්ලා ඔයාට මේක කරගන්න පුළුවන්. හරිද? එතකොට හැබැයි යද්දි නිකන් යන්න එපා. වෙලාවක් වෙන් කරගෙන යන්න. වෙලාව වෙන් කරන විදිහ මේ උඩ තියෙන ලින්ක් එකේ තියෙනවා. එතනින් ඔයාට වෙලාව වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට අදාළ ගාස්තු ගෙවලා ඔයාට මේක කරගන්න පුළුවන්. එතකොට මම ගාස්තු ගැන නම් පොඩ්ඩක් හෙව්වා. මට ගාස්තු ගැන නම් අප්ඩේට් එකක් හරියටම හම්බුන්නේ නැහැ. ඒක ඔයා පොඩ්ඩක් යන වෙලාවට ගිහිල්ලා බලන්න. මම ඒ ගාස්තු හම්බුනොත් මම පහළ සෙක්ෂන් එකේ අප්ඩේට් එකක් ඒක ගැන දාන්න. හරි. එහෙනම් මං හිතනවා මේ පොඩි වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයාගේ වාහනේ නම්බර් ප්ලේට් එක නැති වුණොත් හරි කැඩුනොත් හරි ගන්න විදිහ මං මේ වීඩියෝ එකේ ඉතාමත් පහසුවෙන් ඔයාට ඉගෙන ගන්න පොඩි වෙලාවකින් අරගෙන ඇවිල්ලා තියෙනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. හරිද? මට මුලින් ඒක අද නම් කියන්න බැරි වුණා. සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. මොකද ඊළඟට මම ඔයාට අරගෙන එනවා වාහනේ පොත නැති වුනහම කොහොමද ගන්නෙ? මේ VIC ස්ටිකර් එක නැති වුනහම කොහොමද ගන්නෙ කියලා. ඒ විස්තර ටික අරගෙන මම ඊළඟ වීඩියෝ එකෙන් එනකම් ඔයාට සුබ දවසක් ජය වේවා කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. එතකන් ඔයාට ජය වේවා.